සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අපි අද කතා කරනවා මේ වීඩියෝ එකේදී කාබනික වගාවක් කරන්න ඔයා කොහොමද මුලින්ම පස සකස් කරගත යුත්තේ කියලා සහ ඔයාගේ කාබනික වගාවට ගෙදරම කොම්පෝස්ට් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා අපි වගා කරනකොට හිරු එළිය සහ සුළඟ ගැනත් සැලකිලිමත් විය යුත්තේ ඇයි කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. ඉතින් ඔන්න අපි සුපුරුදු විදිහට කොරටුවට ආවාද මායි අමිලයි චෝටි දුවයි තුන් දෙනාම ඉන්නවා. අපි මුලින්ම කොරටුවට ඇවිල්ලා අපේ පසේ තෙතමනේ ගැන බැලුවා. එතකොට පසේ තෙතමනේ තාම වැඩි. ඒ කියන්නේ වින්ටර් එකෙන් පස්සේ සීතල කාලෙන් පස්සේ තාම උඩ පස සාමාන්‍ය ගානට තියෙනවා. නමුත් ඇතුළට වෙන්න තාම තෙතමනේ වැඩි කියලා පෙන්නනවා. pH අගේ නම් ගැටලුවක් නැහැ. pH අගේ 6යි 7ත් අතර තියෙනවා. ගොඩක් වෙලාවට ටෙම්පරේචර් එකත් බලනවා අමිලයි දුවයි. ඉතින් මේ දේවල් බලන්න මේ උපකරණ අවශ්‍ය නැහැ. මේ දේවල් සාමාන්‍යයෙන් අපිට පස pH අගය බලන්න නම් ක්‍රම තියෙනවා. ස්වභාවික ක්‍රම මම කියලා දෙන්නම් ඉදිරි වීඩියෝ එකකදී. ඒ වගේම සාමාන්‍යයෙන් පසේ තෙතමනේ සාමාන්‍යයෙන් අපිට අතට අඳුර ගන්න පුළුවන්. අතින් අල්ලලා පස් මිටක් අතට ගත්තාම අඳුර ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඉතින් ඔන්න මේ දේවල් එහෙම බලලා අපි වින්ටර් එකට කලින් ඇත්තටම ගොඩාක් වෙලාවට වගා බිම සුද්ධ කරලා වල් අයින් කරලා කවර් කරන්න ඕන තැන් කවර් කරලා ඔයාලට මතකයි මම වින්ටර් එකට කලිනුත් ඔයාලට පෙන්නුවා මම මේ කාඩ්බෝඩ් දාලා ඊට උඩින් කොම්පෝස්ට් එහෙම දාලා තමයි වින්ටර් එකට වගා බිමෙන් සමුගත්තේ. ඉතින් ඔන්න ඒ නිසා මට දැන් ටිකක් වැඩ අඩුයි. ගොඩාක් කරන්න නැහැ. නමුත් ටිකක් වැඩ කරන්න තියෙනවා. හැබැයි වින්ටර් එකට කලින්ම මේ දේවල් කරලා වින්ටර් එකට සමුදුන්න නිසා කරන්න තියෙන ගොඩක් වැඩ අඩුයි. ඉතින් ඔන්න ඔයාලට මම කියලා දෙනවා වගා කරන්න අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් කොහොමද වගාවට අපි අපේ භූමිය සකස් කරගත යුත්තේ කියලා. බිම සකස් කරන කෙනෙකුට තමයි මේ කොටස ගොඩක් වැදගත් වෙන්නේ. පෝච්චි වල වගා කරන බඳුන්ගත වගාව කරන කෙනෙකුට නම් මෙතනින් එහාට මම කියලා දෙනවා බඳුන්ගත වගාවට අවශ්‍ය පස් මිශ්‍රණය හදාගන්න විදිය. ඉතින් බිම වගා කරනකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ බිම තියෙන වල් පැලෑටි මේ දේවල් අයින් කරන්න ඕනේ. කලින් වගා කරපු ඒ වගේ මුල් වගේ දේවල් තියෙනවා නම් අපි ඒ දේවල් ටික ඉස්සෙල්ලා අයින් කරලා අපේ වගා බිම සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී කියන්නම් මම දැන් ඔයාලට පෙන්වන්නේ මගේ වගා භූමිය දැන් ඇත්තටම හදලා තියෙන්නේ. නමුත් මම ඔයාලට මේක පෙන්වන්න ඕනේ නිසා කලින් මේ සකස් කරගන්න විදිහ පොඩි කොටසක් වීඩියෝ කරා. එතකොට මුළු වගා බිමම සම්පූර්ණ වීඩියෝ එකේ පෙන්වන්නේ නැහැ. එතකොට ලොකු වෙලාවක් ගත වෙනවා. ඉතින් පොඩි කොටසක් හදාගන්න විදිහ පෙන්නමින් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට මම පස කෙලින්ම දැන් ලංකාවේදී නම් ඔයාලට උදැල්ලක් අරගෙන උදැල්ලෙන් කොටන්න පුළුවන්. අර උදුළු ගාන ගමන් පස කොටාගෙනත් යන්න පුළුවන්. එහෙම නැත්නම් උදුළු ගාලා වල් පැලෑටි මුල් වර්ග ඉවත් කරලා ඊට පස්සේ වාට පස බුරුල් කරගන්න පුළුවන්. ඔන්න ඔය දෙක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. මුලින්ම වගා බිම පිරිසුදු කරගන්නවා වල් පැලෑටි ඉවත් කරලා ඊට පස්සේ අපි පස බුරුල් කරගන්න ඕනේ. මොකද මේ පස බුරුල් කරගන්න එකෙන් අපේ පසට අර පස ඇතුළට අපි පැල හිටෙව්වහම ඒ පැලවලට හොඳින් ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. මොකද පස බුරුල් නිසා වාතය හොඳින් ඇතුල් වෙනවා. එතකොට අපේ පැලවල වර්ධනය හොඳින් සිද්ධ වෙනවා. මොකද හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් එයාලට ලැබෙන නිසා. ඉතින් ඒ වගේම ඔයා වගා කරන තැනට ලැබෙන හිරු එළිය සහ සුළඟ ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හොඳ හිරු එළියක් සාමාන්‍යයෙන් අපේ වගාවට අවශ්‍ය වෙනවා. හැබැයි සමහර පැල වර්ග තියෙනවා පුංචි හිරු එළියක් විතරක් අවශ්‍ය වෙන. එතකොට ඔයාගේ වගා බිමට හිරු එළිය එන පැත්තෙන් ඔයා උස පැල වර්ගයක් හිටෙව්වොත්
ඔයාගේ පිටිපස්සේ තියෙන පැලවලට ආලෝකය හිරු එළිය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා වගා කරනකොට ඔයා වගා බිමේ හිරු එළිය ලැබෙන පැත්තට විරුද්ධ පැත්තෙන් තමයි උස දේවල් හිටවන්න ඕනේ. එතකොට ඉස්සරහට හිටවන පැලවලටත් හොඳ හිරු එළියක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම සුළං හමන දිශාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සුළං හමන පැත්ත කවර් වෙන විදිහටත් ඔයා වගා කරන්න බලන්න ඕනේ. නැත්තම් අපේ සුළඟ වැඩි වුණොත් වගාවට හානි වෙලා අපේ අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් වගා බිම සුද්ධ කරගෙන පසත් බුරුල් කරගත්තට පස්සේ මැද්දෙන් අපිට එහා මෙහා යන්න ඉඩක් තියලා දෙපැත්තට පාති දෙක වගේ වෙන් කරලා මම ඊට පස්සේ කාඩ්බෝඩ් ලේයර් එකක් දාගන්නවා. කාඩ්බෝඩ් ලේයර් එකක් දාගන්නේ මේකට හේතුව දැන් මේ කාඩ්බෝඩ් ලේයර් එක දැම්මට පස්සේ මම ඒකට උඩින් තමයි කොම්පෝස්ට් දාගන්නේ. එතකොට මේ කාඩ්බෝඩ් ලේයර් එක දාලා කොම්පෝස්ට් දැම්මහම අර ආයෙත් වල් පැලෑටි වැවුනොත් අපේ කොම්පෝස්ට් එකේ තියෙන සාරේ උරාගෙන එයා වැවෙනවනේ. එතකොට මෙන්න මේ වල් වැවෙන එක අඩු කරන්න තමයි එක හේතුවක් මේ කාඩ්බෝඩ් ලේයර් එකක් දාන්නේ කොම්පෝස්ට් දාන්න කලින්. ඊට පස්සේ වගේම අපිට පුළුවන් පසේ තෙතමනේ රඳව ගන්නත් මේ කාඩ්බෝඩ් ලේයර් එක නිසා. මොකද මේ කාඩ්බෝඩ් ලේයර් එක හිමීට තමයි දිරාපත් වෙන්නේ. එතකොට මේක හිමීට දිරාපත් වෙනකොට ටිකින් ටික තමයි අර අපේ කොම්පෝස්ට් ටික පසට මිශ්‍ර වෙන්නේ. එතකොට මේක අපේ පැලවල වර්ධනයට හොඳ තත්ත්වයක්. ඒ වගේම මේ කාඩ්බෝඩ් එකත් කාලෙකදී දිරලා කොම්පෝස්ට් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් ඔන්න දැන් මතකයිනේ කොහොමද අපි වගාවට බිම සකස් කරගත්තේ කියලා. ඔන්න වල් පැලෑටි ඉවත් කරලා එතන භූමිය සුද්ධ පවිත්‍ර කරගෙන පස බුරුල් කරලා ඊට පස්සේ ඊට උඩින් මම කාඩ්බෝඩ් ලේයර් එකක් දැම්මා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට පිදුරු 10 වගේ ලේයර් එකක් පාවිච්චි කරන්නත් ඒ දේවල් තියෙන කෙනෙකුට ඊට උඩින් කොම්පෝස්ට් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කොම්පෝස්ට් දාලා අපිට පුළුවන් රේඛයක් ආධාරයෙන් කොම්පෝස්ට් ටික ලස්සනට තුනී කරගන්න. ඊට පස්සේ තුනී කරලා මේක පැල හිටවන්න අපිට මේක දවස් 3-4ක් හෝ සතියක් වගේ මේක ටිකක් අපිට තියලා උඩින් ආවරණයක් දාලා තියනවා නම් එහෙම තියන්නත් පුළුවන්. නැත්නම් ටිකක් ওই විදිහට ටික දවසක් තියලා අපිට පැල හිටවන්න ගන්න පුළුවන්. ඉතින් ඔන්න මෙන්න මේ පුංචි ඉඩ පාවිච්චි කරලා මම ඔයාට කොහොමද පස සකසගන්නේ කියලා ඔන්න කියලා දුන්නා. ඔන්න හොඳට මතක තියාගන්න හිරු එළියයි හුළඟයි ගැනත් අවධානය දෙන්න. මොකද හුළඟ නිසා අපේ අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ඔයාගේ වගාවට හානි වෙන්න පුළුවන්. ඒ වගේම පස ඉක්මනට වියලෙන්න පුළුවන් හුළං වැඩි වුණොත්. ඒ වගේම හිරු එළිය ගැනත් හොඳින් සැලකිලිමත් වෙන්න. සමහර භෝග වලට හිරු එළිය හොඳින් අවශ්‍ය වෙනවා. සමහර ඒවා හිරු එළියට එච්චරම ප්‍රිය නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න වගා කරද්දි මේ වගේ අනතුරුත් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න මගේ කොරටුව දැන් ඔක්කොම පස සූදානම් කරලා තියෙන්නේ වගාවට. ඔයාලට ওই කළු පාට තද තට්ටුවක් පේන්නේ කොම්පෝස්ට්. ඊට යටින් මම කාඩ්බෝඩ් දාලා තියෙනවා. මැදින් පොඩි තීරු තියලා තියෙන්නේ පාත්‍ය අතර එහා මෙහා යන්න එන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද ගෙදරම අපි කොම්පෝස්ට් හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ පාචනයක් ඔයාට ඕන වෙනවා. නැත්තම් ලොකු මල් පෝච්චියක් නැත්තම් බේසමක් මොකක් හරි ගෙදර අයින් කරන බකට් එකක් වගේ දෙයක් ගන්න. අඩිය සිදුරු සහිත වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ අඩියට පස් තට්ටුවක් දාලා ඔයාගේ මුළු තැන්ගෙන් ඉවත් කරන එළවලු පොතු, ලුණු පොතු, කෙසෙල් එලි, තේ බෑග්, බිත්තර කටු මේ දේවල් ඔයාට පළතුරු වල කොටස් වගේ මුළු තැන්ගෙන් ඉවත් කරන දේවල් හැම දෙයක්ම දාන්න පුළුවන්. හැබැයි මතක් කරලා කවදාවත් මස් මාළු තෙල් වර්ග ප්ලාස්ටික් පොලිතින් මේකට දාන්න එපා. හොඳද? ඉතින් මෙන්න මේ දේවල් දාලා ඉවර වෙලා ඔයාට පුළුවන් මේක උඩින් පස් තට්ටුවකුත් දාන්න. මේක උඩිනුත් පස් තට්ටුවක් දාලා මොකද මේක සත්තු අදින එක අපිට වළක්ව ගන්න පුළුවන්. පස් ටිකක් උඩින් දාලා ඊට පස්සේ මතක් කරලම මේකට වතුර ටිකක් එහින්න ඕනේ. අඩුම දවස් 2-3කට සැරයක් හරිවා ඔයාගේ කොම්පෝස්ට් එකට වතුර ටිකක් එහින්න ඕනේ. ඒ වගේම සතියකට සැරයක් හරි ටිකක් කෝටුවකින් මේක එහා මෙහා කලවම් කරන්න ඕනේ ඇතුළට වාතය යන විදිහට. එතකොට අපිට මේක ඉක්මනින් අර බ්‍රේක් ඩවුන් වෙලා කළු පාට
පොහොර පසක් කොම්පෝස්ට් පසක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා කොම්පෝස්ට් වලින් අපේ කොම්පෝස්ට් සහිත පසක් හොඳ පෝෂණයෙන් යුක්තයි. එතකොට අපේ පැලවල මූල පද්ධතිය හොඳින් වර්ධනය වෙන්න අනිවාර්යයෙන්ම පස වැදගත් වෙනවා. ඒ නිසායි අපි පසට කොම්පෝස්ට් එකතු කරන්නේ. ඒ වගේම තෙතමනය පවත්වා ගන්න පුළුවන් කොම්පෝස්ට් වලින්. ඒ වගේම ඔයාලට කාබනික වගාවක් කරද්දී අනිවාර්යයෙන්ම රසායනික පොහොර දාන්න බෑ. ඔයා ගෙදර කන්න හදාගන්න කෑම ටිකනේ නේ වසවිස නැතුව හදාගන්නනේ හදන්නේ. එතකොට අපිට එහෙනම් මේ විදිහේ කොම්පෝස්ට් පසක වගා කරගන්න සිද්ධ වෙනවා. මේක අපිට කඩෙන් මිලදී ගන්න ගියාම ලොකු මුදලක් වැය කරන්න ඕනේ. ඊට වැඩිය ඔයාගේ ගෙදර මුළු තැංගයෙන් ඉවත් කරන දේවල් පාවිච්චි කරලා හොඳ සාරවත් පසක් අපේ ගෙදර කන්න හදාගන්න එළවලු ටිකට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්නකො සකුරමල්. මෙහි කියන්නේ නම් චෙරි බ්ලොසම් කියලා. මේ දවස්වල ගස් පිරීලා මල් ඉතින්. මොකද වසන්ත කාලෙනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට හොඳ කොම්පෝස්ට් පතක් හදාගත්තාම අපිට පුළුවන් අපේ පැලවලට අවශ්‍ය වෙන මොනවාද පොස්පරස්, පොටෑසියම්, නයිට්‍රජන් අපිට නොමිලේම ලබා ගන්න පුළුවන් අපේ මේ ගෙදර හදාගන්න කොම්පෝස්ට් පොහොර වලින්. මේ කොම්පෝස්ට් පොහොර අපේ වගාවෙමට පාවිච්චි කරලා අපිට සරුසාර වගාවක් ගන්න පුළුවන්. ඉතින් ඔයා බඳුන් ගත වගාව නම් කරන්නේ ඔයාට මෙන්න මේ විදිහට ලොකු බඳුනක් නම් ඔයාට තට්ටු කිහිපයක් යනකල් මේ විදිහට දාන්න පුළුවන්. මුල් තැන්ගෙන් අයින් කරන ඒවා කීප වතාවකදී දාන්නේ. දාන හැම වතාවකදීම උඩින් පුංචි පස් ලේයර් එකකුත් දාන්න මතක තියාගන්න. මම මේ සත්තු මේක අදින නිසා තමයි උඩින් මල් පෝච්චි ටිකක් තියලා තියෙන්නේ. ඉතින් මේ පෙන්නන්නේ තවත් ඔයාට කොම්පෝස්ට් හදාගන්න පුළුවන් ක්‍රම ඉඩකඩ තියෙනවනම්. ඉතින් ඉඩකඩ නැති කෙනෙකුට අර මම පෙන්නපු ක්‍රමයට බඳුන් වල හදාගන්න පුළුවන්. සති 2-3කට පස්සේ ඒ බඳුනේම ඔයාට පැලයක් සිටව ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න මේ පෙන්නන්නේ මම වගාවෙමට අරගෙන යන්න මොටෙයෝ එන්න හර්තාපල් තියලා තියෙන විදිහ. බිත්තර ගෙනාපු බොක්ස් එකක දාලා තියෙනවා ටිකක් අඳුරු තැනක. මොටෙයෝ ආවහම හිටවන්න. ඒ අතර තව වගාබිමට යන්න ලෑස්ති වෙමින් ඉන්න පුංචි පැල වගේකුත් ඉන්නවා. ඉතින් එහෙනම් අපි කොම්පෝස්ට් දාලා වගාබිම සකස් කරගත්තේ කොහොමද කියලා ඔයාලට අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මේ හදාගත්ත බිම රීසෙට් වෙන්න ටිකක් තියලා ඊට පස්සේ අපි ඊළඟ දවසේ වීඩියෝ එකේදී බලමු කොහොමද මෙතන පැල හිටවන්නේ කියලා. ඉතින් හෝම් ගාඩනින් කරන්න ආස කෙනෙකුට මේ ක්‍රමය try කරලා බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසේ වීඩියෝ එකෙන් හමු වෙනකල් ඔයාලගෙන් සමුගන්නයි හදන්නේ. ගිහින් එන්නම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.